ක්ලාස් වල ලංකාවේ එකම ක්‍රීඩක 6 ගාපු. එතකොට ලෝකයේ දෙවෙනියා ඉන්ටර්නැෂනල් වල වැඩිම 6 සහ 4 ගාපු එක ඕවර් එකදී මුලින් ඉන්නේ හර්ෂල් ගිබ්ස් 6ම ගහලා. එතකොට A1 මේ කියන්නේ ODIs වල. එතකොට මම ඉන්නේ දෙවෙනියට 6 5 4 1යි. පල්ලේ කෙරේදී ගහුවේ. ඉතින් වාර්තා දින ඉතින් පළමු ආසියානු ක්‍රීඩකයා කඩළු චිත්‍රයක් ගත්ත T20 සහ මේ ODI වල. ඒකයි ඉතින් ලංකාවේ දිගම 6 ගහලා තියෙන එක්කෙනා ඉතින් ඒ වගේ දේවල් ඉතින් හරි සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා. මම යන වෙලාවනු අර මං ඉස්සරින් කිව්වා වගේ එක්කෝ විකට් 5-6ක් ගිහිල්ලා නැත්නම් ඕවරේට 12-15 ගානේ ගහන්න තියෙනවා. ඉතින් මට ගිහලා එතනදී අල්ලල්ලින් ගත්තා. ඒකට දැන් කවුරුත් මගේ ඇවරේජ් එක බැලුවොත් එහෙම මගේ ඇවරේජ් එක 20යි තියෙන්නේ. නමුත් මගේ ස්ට්‍රයික් රේට් එක බැලුවොත් එහෙම ලංකාවේ කවුරුත් ඒ ගාන කරලා නැහැ. ඉතින් අර මගේ ජොබ් එක ඇවිල්ලා මටත් ඇවරේජ් එක හදාගන්න තිබ්බම මමත් පොඩි සෙල්ෆිෂ් විදියට විකට් ගැහුවා නම් එහෙම. නමුත් මට ඇවරේජ් එක ගන්න හැබැයි මගේ ස්ට්‍රයික් රේට් එක ලංකාවේ ඉන්න ඔක්කොටම වැඩි තියෙනවා. තිසරට වයස තියෙනවානේ. කල් තියාගෙන රිටයර් වුණා වෙනසන වැඩි කියලා කොයිවත් හිතලා නැහැ. මගේ කාලේ ඒ කියන්නේ මම අයින් වෙන කාලේ හිටපු සිලෙක්ටර්ස්ලා ඇත්තටම මගේ වයස දන්නේ නැහැ. ඒක හරි අනගාටුවට කරුණා. මොකද මම අවුරුදු 20 දී ගහලා ඉවරලා අවුරුදු 12ක් රටර ගෙවුවා කියන ඒගොල්ලෝ හිතන්නේ මං කියන්නේ සෑහෙන්න වයස ක්‍රීඩකෙක්. Ni do kraju sveta, snubila je moja.